සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවේ. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාගෙනම වීඩියෝ එකට යමු. හරි යාළුවනේ, මොකද බැලුවද කතා කරන්නේ නැත්තේ? නෑ, චුට්ටක් ඔයාලා සද්දය අහගෙන ඉන්න දුන්නා. මේ සද්දේ එන්නේ බ්ලෝවර් ෆෑන් මෝටර එකෙන්. ඉතින් මේ වගේ සද්දය ඇහි දුවද්දි සමහරක් වෙලාවට මේ ෆෑන් මෝටර එක වැඩ කරන්නේ නැති වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් ඔයාලට හොයාගන්න පුළුවන් හරියටම ෆෑන් එක වැඩ කරන්නේ නැති ෆෑන් මෝටර එකේ අවුලකටද කියලා. පොඩි ස්විච් එක දාලා පොඩි තට්ටුවක් දාපුවාම හපව වැඩ කරන්න ගන්නවා. ඉතින් එහෙම වුණොත් මේ මෝටර එකේ අවුලක්ම තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ මෝටර එකට වෙලා තියෙන්නේ කියලා ගලවලා. සමහර ගොඩාක් වෙලාවට මේ මෝටර් එක රිපෙයාර් කරන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ මේ මෝටර් එකක් රීප්ලේස් කරන එක. ඉතින් අපි try එකක් දීලා බලමු මේක රිපෙයාර් කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද එහෙම වුණොත් ඉතින් අපේ බජට් එකට හොඳයිනේ. එහෙම නැත්නම් මේ මෝටර් එකක් මාරු කරන්න ගියොත් සෑහෙන ගාණක් වෙනවානේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක හැමෝටම වටිනවා කියලා. එල්ටෝ මාරුටි කියලා නෙමෙයි. මේක හැම වාහනයකම AC එකක් තියෙන වාහනයකට මේක වටිනවා. ගලවන ක්‍රමෙත් ගොඩාක් වෙලාවට සමානයි, පුංචි වෙනස්කම් විතරයි තියෙන්නේ. ඒ හින්දා කාට වුණත් මේක වටිනවා මේ වීඩියෝ එක බලාගන්න එක. හරි, අපි මේ විදිහට ගලවලා ඊට පස්සේ මෙතන පිටිපස්සේ බ්‍රෂ් හෝල්ඩර් කප් එක තියෙනවා. ඒක ගලව ගමු. ඒක ගලව ගන්න. හරි, මේ තියෙන මල් යන දෙක ගලවපුවහම මේ කප් එක ගලවන්න පුළුවන්. ඉතින් මේවා ගලවද්දී ඔයාලට අමතක වෙනවා නම් හයි කරද්දී ඒ විදිහටම හයි කරගන්න. චූටි ටිබෙට්ස් මාක් එකක් හරි දාගන්න මේ කප් ගැලවෙන තැන් වලට. එතකොට ඒ තැන් වලට ඔයාලට අපෝ හයි කරගන්න පුළුවන්. මේ හරි, මේ තියෙන්නේ. දැන් නම් ඔන්න ලෙඩේ අහු වුණා. බ්‍රෂ් දෙක හොඳටම ගෙවිලා තියෙන්නේ. මේ තියෙන බ්‍රෂ් හෝල්ඩර් එක. එහා පැත්තේ කප් එකට ඇවිල්ලා තියෙන බ්‍රෂ් දෙක. ඊට අමතරව තවත් චූටි ගැටලුවක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ කම්පියුටර් එක හොඳටම කැපිලා ගිහින් තියෙනවා. මේ තියෙන්නේ මෙතන ලොකුවට සෙට් එකක් බහලා තියෙනවා. එකක් නෙමෙයි, කාණු වගේ. ඉතින් මේ මෝටර එක හොඳටම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ගොඩාක් කල් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෝටරේ වරදක් නෙමෙයි. ඉතින් එයාගේ ආයු කාලය ඉවරනකම්ම වැඩ කරලා තියෙන්නේ. හරි, අපි බලමු මේකට මොකක් හරි සොලියුෂන් එකක් තියෙයිද කියලා. මේ ඊටු ටිකක් ගලවගෙන මේ මෝටරේ නොදා අපිට ෂේප් කරගන්න පුළුවන් වෙන විදිහට. හරි, ඊට පස්සේ අපි මේ බ්ලෝවර් ෆෑන් එක අයින් කරගන්න ඕන. මේක අයින් කරගද්දි පරිස්සමට අයින් කරගන්න. මේකේ තටු හැම කැඩුනොත් ඔයාලට අහපෝ හයි කරපුවාම මේකේ ভাইබ්‍රේෂන් එකක් එන්න ගන්නවා. ඒක නිසා. හරි, අපි ඒක දැන් අයින් කරගත්තා. ඊට පස්සේ ආමිචර් එක ගමු එළියට. හරි, මේ තියෙන ආමිචර් එක මෙන්න මේක තමයි ගැටලුව. ඔයාලට දැන් පේනවා මෙතන. මම හිතන්නේ දැන් පේනවා ඇති. මෙතන ලොකුවට කට්ට බහලා තියෙනවා. ඉතින් මම දැන් මේක සාමාන්‍යයෙන් ලේත් එකකට වගේ දාලා මේ පොඩක් පේස් කරගන්න පුළුවන්. පුංචි ප්‍රමාණයක් තියනවා වැලි කොලකින් අල්ලන්න පුළුවන්. නැත්නම් ලේත් දෙක දානවා. හැබැයි මම ගෙදරම පුංචි ලේත් එකක් හදාගත්තා. හදිස්සියෙම මේ වැඩේ කරන්න. මොකද එකක් ක්‍රෑ වෙලා තමයි මම ගැලෙව්වේ. ඉතින් මට ඒ වගේ පොඩි දේවල් කරගන්න ඕන නම් මම ටක් ගාලා එකට මේ පිළියමක් හදාගන්නවා. ඉතින් අපි බලමු මේක මේ විදිහට කරලා සාර්ථක වෙයිද කියලා නේද? ඉතින් ওই විදිහට මෙතන තියෙන අර දාර ටික ගෙවිලා යනකම්ම ගන්න ඕන මේකේ. දැන් ලෙත් එකකට වගේ ගෙනින් දුන්නොත් නම් යාලා නීට් එකකට පරිස්සමට කරලා දෙනවා. මේක ගෙවිලා තියෙන ප්‍රමාණය හැටියට මේක අහකට දාන්න ඕන මට්ටමන කිට්ටුවරම ගෙවිලා තියෙන්නේ. ඉතින් අපි try එකක් දීලා බලමු මේ තව ටික කාලයක් හරි පාවිච්චි කරගන්න පුළුවන් වේද කියලා. හරි, මේ විදිහට හොඳට පොලිෂ් කරගෙන ඉවරලා මම මේක ටිකක් පාස්පෝර්ට් යවනවා. ඔයාලා මේ ඒක ස්කිප් කරන්න එපා වීඩියෝ එක. මොකද මම බලන්න ඕන තැන් විතරයි ස්ලෝ කරලා තියෙන්නේ. ඊටු හැමතැනම පාස්පෝර්ට් කරලා යවනවා. මොකද ඒකට ඔයාලට ලේසි නිසා. නැත්නම් මේක බෝරින් වෙනවනේ වීඩියෝ ගොඩක් දික් වුණාම. ඉතින් ඒ නිසා. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ දාර ටික සුද්ධ කරගන්න ඕන එකින් එකටම. වාසේ කාබන් කුඩු ඒවා තියෙන නිසා. හරි, මේ දැන් අපි බ්‍රෂ් හෝල්ඩර් එකයි ඒ ටික මේ හොද ගන්නවා. ඔක්කොම හොදගත්තා මම. ඔක්කොම ඉතින් හොදන එක පෙන්වන්න දෙයක් නැහැනේ. මේ හොදන්නේ පෙට්‍රල් වලින්. මුම් තෙල් වගේ වතුර වගේ දේවල් පාවිච්චි කරන්න එපා. මෝටර් ඕල්ටර්නේටර් වගේ සුද්ධ කරද්දී පෙට්‍රල් වගේ දේවල් පාවිච්චි කරන්න බලන්න. හරි, දැන් මේ බ්‍රෂ් දෙක ගෙවිලානේ තියෙන්නේ. අපි මේකට බ්‍රෂ් දෙකක් දා ගන්න ඕන.
ඒකට මම මේකටම හරියන බ්‍රෂ් දෙක කියලා නෙමෙයි මං ගාව ගෙදර තිබුණ බ්‍රෂ් ගෙන ආපුවා වගේ. ඉතින් ඊට පස්සේ ඒ බ්‍රෂ් දෙකක් තමයි මම මේකට දැන් දාගන්න යන්නේ. දැන් මේ බ්‍රෂ් දෙකේ වෙනස තියෙන්නේ මේ බ්‍රෂ් එක අපේ මේ තිබුණු බ්‍රෂ් එකට වඩා ටිකක් පළල වැඩි. ඒක හින්දා මේ වගේ වැලි කොලයකින් චුට්ටක් ගාලා කරලා වෙරලා හදලා දාන්න පුළුවන් ඒකේ කඳේ සයිස් එක. එහෙම ගැටලුවක් නෑ එහෙම කරා කියලා. හැබැයි බ්‍රෂ් වර්ග තියෙනවා. AC වලට දාන බ්‍රෂ් DC වලට දාලා වැඩ කරන්න බෑ. ඒ කියන්නේ AC මෝටර්ස් වලට දාන ඒවා, ඒ කියන්නේ කරන්ට් එකේ විදුලියෙන් වැඩ කරන ඒවා. මේ ඒවා මේවට DC වලට වැඩ කරන්න බෑ. ඒ ගැන මේ පොඩි අවධානයක් තියාගන්න. ඉතින් ඒක නිසා DC මෝටර්ස් වලට හරියන බ්‍රෂ් වෙන්න ඕන. මේ දැන් මම මේ බ්‍රෂ් දෙක හදලා පාස් ගත්තා මේකට. පාස් කරන වීඩියෝ එක ගත්තේ නෑ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඒවා ඉතින් ලොකු දේවල් නෙමෙයිනේ. හරි ඒ විදිහට මේ දැන් මේ මෙතන ඔයාලට පේනවද බුෂ් එක වටේට පොඩි ස්පොන්ජ් එකක් වගේ එකක් තියෙන්නේ. අන්න ඒ ස්පොන්ජ් එකට ඔයිල් ටිකක් දාන්න ඕන. ගොඩාක් දාන්න එපා. මේ මොකද ඕක දිගේ තමයි බුෂ් එකට ඔයිල් උරාගන්නේ. බින්දු කීපයක් දාන්න මේ ඔය වගේ මම දැන් ඔය දානවා වගේ. මේකේ එතනක් තියෙනවා. ඊට අමතරව අර මැග්නට් කප් එක කියන්නේ ලොකු හවුසින් එක තියෙන මෝටර එකේ. අන්න ඒක ඇතුළෙත් ඔය විදිහටම තියෙනවා බුෂ් එක වටේට මේකක්. මම එතනටත් ඔය දානවා. මේ ඒ වගේ ඔයිල් බින්දු දෙක තුනක් දාගත්තාම ඇති ගොඩක් දාන්න එපා. මේ මොකද ඊට පස්සේ ඔයිල් වැඩි වුණොත් ඒක කාර්යයක්. ඔන්න තවත් පුංචි මේ ට්‍රික් එකක් තියෙනවා මේ බලන්නකෝ මේ මම බ්‍රෂ් දෙක දාද්දි අර බ්‍රෂ් එක දාලා කම්බි පොටකින් බැඳගෙන තිබුණේ. මොකද අර ස්ක්‍රීන් එකත් එක්ක තියලා එබුවාම හැම තිස්සෙම එළියට එන්න හදනවනේ. ඒකෝර මේකට දාගන්න හරි කරදරයි. ඉතින් ඔය වගේ චූටි දේවල් කරගත්තාම මේ වැඩේ කරන්න හරි ලේසි. ඉතින් මේ ඔය දැන් මම දෙපැත්තම කම්බි දෙකකින් චූටියට බැඳගෙන තිබුණේ. දැන් ඕන් අයින් කරපුවම ගානටම බ්‍රෂ් එක ඉස්සරහට ඇවිල්ලා එතන කොම්පියුටර් එකට හේතු වෙලා හිටනවා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඒ වගේ දේවල් කරපුවම හරි පහසුයි. මේ මෙතනට ග්‍රීස් ෂුටක් දාලා අපි ෆික්ස් කරමු. මොකද මේවා සේරම හොදලා තියෙන නිසා අර තෙල් ගතියක් කිසිම දෙයක් නැතුව ගිහින් තියෙන්නේ. ඒක නිසායි මම මේ වගේ කරගත්තාම ඒක හොඳයි පවතිනවනේ තව කාලයක්. මේ වැඩේ දැන් සාර්ථකයි අනිවාර්යයෙන්ම. ඒක අපි චෙක් කරේ නැතුණත් මම දන්නවා මේ වැඩේ සාර්ථකයි කියලා. ඉතින් මේ ඔයාලට මම හිතනවා මේ වැඩේට දැන් මේ බ්‍රෂ් දෙක රුපියල් 200ක් නෙවෙන්නේ. ඉතින් මෝටරයක් දාන්න ගියොත් මං හිතන්නේ 7-8 10කටත් වැඩි ඇති. ඉතින් ඕක තව හයි කරන තරකට ගෙඩිච්චාම ඒගොල්ලොත් ගාණක් අරගෙන රුපියල් 10,000කින් මෙහා බේරෙන්න බෑ ඔය වැඩේට ගියාම. ඉතින් ඔන්න ඒ වැඩේ තමයි මම මේ රුපියල් 200කින් කරේ. මේ මෙන්න මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම මේ කප් එක බස්සරක වීඩියෝ කෑල්ල ඇවිල්ලා නැහැ කොහොම හරි මගවල මේ ඇතහැරිලා වැඩේ. ඒක ඉතින් ලොකු දෙයක් නෙමෙයි ගලවන විදිහ දැක්කනේ ඔයාලා. ඉතින් මේ විදිහටම මෝටරේ ආපහු අර හවුසින් එකට බස්ස ගන්න. ඊට පස්සේ අපි බ්ලෝ ෆෑන් එක අමුණ ගමු. ඉතින් මේ ටිකේ හරි ඊට පස්සේ අපි දැන් චෙක් කරලා බලන්න තමයි තියෙන්නේ වීඩියෝ බලමු මොකද්ද වෙන්නේ කියලා. අතන අපි වාහනටම කල් චෙක් කරලා බලමුකෝ කොහොමද කියලා. හරි මේ වීඩියෝ පොඩ්ඩක් පැහැදිලි මදි වෙන්න පුළුවන්. දැන් හොඳට වැඩ කරනවා. පැහැදිලි මදි වෙන්න පුළුවන්. මොකද මම තනියම වීඩියෝ කරන ගමන් මේ වගේ වැඩ කරද්දී පොඩ්ඩක් අර කැමරාව එහෙම යනවා. ඒකට සමා වෙන්න. හරි. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙම ඔයාලට දැනුමක් ලැබුණා නම් මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉදිරියේදීත් මම ගේන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. හරි බොහොම ස්තුතියි.